Hello guys, welcome to Blue Peak Travel. අද අපි ඔයාලට අරගෙන ඉන්නේ ලක්ෂරි ඩුබයි ටුවර් එකක් ගිහිල්ලා ඒත් එක්කම අසර්බයිජාන් ටුවර් එකකුත් යන්න ආසාවෙන් ඉන්න ඔයාලට අසර්බයිජාන් වීසා එක ගන්න කොහොමද කියලා පැහැදිලි කරන්න. දැන් අපි බලමු අසර්බයිජාන් වීසා එකට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පාස්පෝර්ට් බයෝ පේජ් එකේ ස්කෑන් කොපි එකක්. ඊළඟට පාස්පෝර්ට් ඔරිජිනල් පේජ් එකේ ස්කෑන් කොපි එකක් සහ අවසානයේ අපිට ඕන වෙනවා පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝ එක. මේ අසර්බයිජාන් වීසා එක e-visa එක. ඒ කියන්නේ මේක එන්නේ PDF ෆෝමැට් එකේ. සහ මේක ප්‍රොසෙස් වෙන්න අපිට ගත වෙනවා දවස් 3ක් වගේ කාලයක්. මේ වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක එහෙම නැත්නම් වළංගු කාලය වෙන්නේ දවස් 90ක්. ඒත් එක්කම ඔයාලට මේ වීසා එක පාවිච්චි කරලා දවස් 30ක් අසර්බයිජාන් වල ඉන්න පුළුවන්. ඉතින් අසර්බයිජාන් වීසා එක ගැන ඔයාලට දැනගන්න තියෙන විස්තර මේ ටික තමයි. ඔයාලට මේ අමතරව අපෙන් වීසා අසර්බයිජාන් වලට ටුවර්ස් සහ එයා ටිකට් ලබා ගන්න අවශ්‍ය නම් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ ඩීටේල්ස්, contact numbers. ඔයාලට පුළුවන් Blue Peak Travel අප්ප අමතන්න.